මේ ප්‍රශ්න මතින් ප්‍රශ්න විසඳනවා කියලා ජනතාවට පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා. දැන් වර්තමාන රජය බලයට පත් වෙලා මාස 7ක් වෙනවා. දැන් මාස 7 මම හිතන්නේ උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් රටේ සියලුම ජනතාව විශ්වාස තිබ්බා ආණ්ඩුව සම්බන්ධව. හැබැයි කම්කරු ජනතාව විදියට රටේ වැඩ කරන පන්ති ජනතාව විදියට අපි මේ බලාපොරොත්තු වගේම පොරොන්දු දීපුවා ඉටු කර ගැනීම වෙනුවෙන් මැදිහත් වී මේ මහිලාගේ මූලික අරමුණ අපි විශේෂයෙන්ම අපි විශ්වාස කරන මේ ලෝකයේ මෛත්‍රී පාතින්නේ මෛත්‍රිය භාවිතා කළ යුත්තේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අපි මේ පිරිසත් එක්ක මේ යාපනයට අද එකතු වුණේ ඒ අයිතිවාසිකම් දිනා ගැනීම අරමුණේ නැතුව ආණ්ඩුපත් කරන්නවත් මේ ආණ්ඩු පවත්වාගෙන යන්නවත් නැත්නම් දේශපාලන පක්ෂ ශක්තිමත් කරන්න නෙවෙයි මේ රටේ ප්‍රධානම දේ ලෝකේ ප්‍රධානම කරුණ තමයි වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම. මේ බොහෝ දෙනෙකුට අමතක වෙච්ච දෙයක් තමයි මෛත්‍රියේදී වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධව කතා කිරීම. දැන් අපේ රටේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධව රටේ පාලකයෝ ලොකු පොරොන්දු ගොඩක් ඔහුලා තියෙනවා. පහුගිය කාලේ දුන්නා අපිට නැති වෙන්න පොරොන්දු වෙන්න. නොයෙක් නැති වෙන්න පොරොන්දු දුන්නා. දැන් ඊට කරනවාද? දැන් තවත් රටයකින් මේ පොරොන්දු ගැන ආණ්ඩුව නැවත මතක් කරමින් යනවා. සමහරවිට පරණ කතා ගන්න ගමන් අපිටත් උනා යනවා. මොනවා කියලාද කියලා. මේක තමයි අපේ රටේ වගේම ලෝකෙත් දේශපාලන පක්ෂ බලය ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රමය. ඉතින් අපි හැමදාම මේ රටේ වගේම ලෝකයේ කම්කරු පන්තිය වැඩ කරන ජනතාව මේ බොරුවට අවු වුණා. දැන් උතුරේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ප්‍රධාන ගැටලුව උතුරේ ජනතාවගේ ඉඩ ප්‍රශ්නය. ආණ්ඩුව විසඳනවද? නෑ. පොරොන්දු දුන්නා ඡන්ද ගන්න විතරයි ඒවා භාවිතා කරන්නේ. දීවර ගැටලුව. ඉන්දියානු දීවරයන්ගේ උතුරේ දීවරයන්ට වෙන ගැටලු. ඒ වගේම දීවරයන්ගේ මේ රට අභ්‍යන්තරයේ උතුරේ දීවරයන්ට බලපාන ගැටලු සම්බන්ධව ආණ්ඩුව විසඳුම් දෙනවද? තාමත් කතා කරමින් සුලංගනා කතා කියලා අපි අපේ ඔහේ හොදලා ඡන්ද ටික කඩා ගන්න තමයි උත්සාහ කරන්නේ. අනිත් පැත්තේ ඉඩම් ප්‍රශ්නේ වගේම දෙමළ ජනතාව විශේෂයෙන්ම අවුරුදු 30 අවුරුදු උත්තකේ මේ රටේ වැඩියෙන්ම බටකාපු උතුරු පළාතේ ජනතාවගේ ප්‍රශ්න දැන් යුද්ධය අවසන් අවුරුදු 15කට වැඩි ගත වෙලා තියෙනවා. ප්‍රශ්න සම්බන්ධව කතා කරමින් විතරයි ආණ්ඩුව ඉන්නේ. මේවට විසඳුම් දෙනවද? නැහැ. විසඳුම් දෙන්නේ නැහැ. අනිත් පැත්තේ අතුරුදහන් වීම සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අඩුම ගානේ අත්අඩංගුවට අරගෙන ඉන්න නීතිය ක්‍රියාත්මක කරන්නත් ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඉතින් මේ විසඳන්න පුළුවන් ප්‍රශ්න විසඳන්න ඒ වෙනුවට වුන් භාවිතා කරන්නේ මේ ප්‍රශ්න භාවිතා කරලා බලය ස්ථාවර කර ගැනීම සහ තවදුරටත් බලය ශක්තිමත් කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන එකයි. ඉතින් අපි එයින්දා රටේ ජනතාව අවදි කළ යුතුයි. විශේෂයෙන්ම වැඩ කරන පන්තියේ වගකීමක් විශේෂයෙන්ම මේ මෛත්‍රියේදී ඕනම මෛත්‍රියක වැඩ කරන පන්තියේ වගකීමක් තමයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරන ජනතාව අවදි කිරීම. දැන් අපි අවුරුදු ගානක් මේ රටේ ජනතාව මේ ආණ්ඩුවල පට්ටපල් බොරු වලට රවටුවා. තවත් රැවටෙන්න ඕනේ. අපි විචාරශීලී ජනතාවක් විදිහට මේකට උත්තර හොයන්න මැදිහත් වෙන්න නැහැ. සදන් කිරීම අර කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. මේවා දිනා ගන්න. එහෙනම් අපි මේ විදිහට මෛත්‍රියෙන් ආරම්භ කරන අපේ අරගෙන විශේෂයෙන්ම අපි අවධානය කරන ගුරු සංගමයක් විදිහට අපි ඉතිහාසයේ සෑහෙන කාලයක් සටන් කරපු ප්‍රශ්නයක් තමයි ගුරුවරුන්ගේ වැටු ප්‍රශ්නේ. මේක ඇතුලේ ගොඩාක් ප්‍රශ්න තිබ්බා. මොකද අධ්‍යාපනය කඩා වැටීම, පාසල් නැසීම, දරුවන්ට අධ්‍යාපනය අහිමි වීම මේ සියල්ලම මේ ගුරු විද්‍යාපති වැටු විෂයදා ප්‍රශ්න ඇතුලේ තිබ්බා. අවුරුදු 27ක් අපි සටන් කරලා මේකේ ස්ථාවර විසඳුමක් තියනවා කියලා රටේ ආණ්ඩුවට අවධානය යොමු කරා. හැබැයි පෞද්ගලික ආණ්ඩුවේ විසඳුම පිළිගෙන යම් කොටසක් අපිට විසඳුම් දුන්නේ කාලේ අපි මතකයි ඇමති මහින්ද ජයසිංහ මේට ඇවිල්ලා මේ අරගලවලදී ගුරු අරගලවලදී කියපු කතා සියල්ලම අමතක කරලා ඔහු කියපු ඔහුගේ වේදිකාවේ පාවිච්චි කරපු වචනයක් තමයි ආණ්ඩුවේ ඇමතිවරු සම්බුව වගේ ඉන්නවා කියලා. අද මහින්ද ජයසිංහ සම්බුවෙක් වගේ
ඇමති පුටුවට වාඩි වෙලා ඉන්නවා මේ ප්‍රශ්නේ වල යට ගහන්න ගුරු විද්‍යාලපති වැඩ ප්‍රශ්න යට ගහන්න කියන්න පුළුවන් සියලුම දේවල් අතරින් ඉන්නේ පත්තබල් කෙබර අතරින් දැන් ගුරු සභාවක් ගැන කතා කරනවා අපේ ප්‍රශ්නේ අපි අමතක කරලා නැහැ ගුරු විද්‍යාලපති වැඩ ප්‍රශ්නය අපි අමතක කරන්නේ නැහැ ඒ වගේම මහින්ද ජයසිංහලාට අමතක කරන්න දෙන්නේ නැහැ අපි මේ පෞද්ගලික ගෝඨාභය ආණ්ඩුවට විරුද්ධව ඒ ගුරු විද්‍යාලපති ප්‍රශ්නේ සම්බන්ධව වැටුප් ගැටලුව සම්බන්ධව ඔහුගේ දැවැන්ත මර්ධනය නමුවේ ජනන්ත මර්ධනය නමුවේ සටන ඉස්සරහට ගෙනාවේ ඒක මහින්ද ජයසිංහලා ඇමති පුටුවල වාඩි වෙලා මේක යට ගහන්න දෙන්න නෙමෙයි අපි අන්න කුමාර දිසානායකටත් මතක් කරනවා යාපනයේ ඉඳලා මේ ජනාධිපතිවරයාට මතක් කරනවා මේ ප්‍රශ්නේ ඉවර නෑ බොරු කියලා යට ගහන්න බෑ මේ ප්‍රශ්නේ වගේම මේ රටේ ජනතාවගේ එක ප්‍රශ්නයකට උඹලා උත්තර දීලා නෑ අපි ආස්තේ සඳහන් කරන්න මේ සටන මෙතනින් ආරම්භ කළා අපි රට පුරාගෙන යන්න සූදානම් කියලා පණිවිඩය දෙමින් අපි මනමින් වෙන ප්‍රොමිස් ජය වේවා මේ මයිදිනේ අපි ආරම්භ කරන සටන ඉදිරියට ගෙන යන්න ඔබට ශක්තිය දායක පාත්‍ර කරනවා බොහොම ස්තුතියි பல்கலைக்கழக ஊழியர் சங்கத்தின் மற்றும் இலங்கை ஆசிரியர்